YouTube channel. ඔන්න අද තමයි මේ මාසේ අන්තිම වීකෙන්ඩ් එක. අද සෙනසුරාදා දවසක්. කරවලා නේද? මේ කියන්නේ රෑ නෙමෙයි පාන්දර. පාන්දර 4 ගානක් විතර තමයි අපි හයිවේ එකකින් යන්න පිටත් වෙනකොට ඉතින් දැනට මාර දකින්න තියෙන තම්මේල් එකෙන් මම අද කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ගිහින් බලමු ඒ තැනට කොහෙද කියලා. යන්නේ ගොඩක් අය කතා වෙන දන්න ගිහින් තියෙන ගොඩාක් විශ්වාසයක් තියෙන අපේ ගම්බාර දෙවියන් වැඩ ඉන්න ගොරේ දේවාලෙට. Google Map එකේ නම් ගෝල් වල නම් මිනුවන්ගලට පැය දෙකයි විනාඩි 40ක් වගේ පෙන්නනවා. උදේ පාන්දරම එනවනම් ට්‍රැෆික් එකක් නැහැ. ඒ නිසා අපිට හරි ඉක්මනට යන්න පුළුවන්. හයිවේ එකෙන් තමයි හරිම ලේසි. කටුනා එකපාරේ අපි යන්න ඕන එයාපෝට් එකක් පහු කරගෙන. එයාපෝට් එක පහු කරලා පරිම කිලෝමීටර් 7ක් වගේ තමයි මිනුවන්ගලට තියෙන්නේ. මිනුවන්ගලට ගියාම මැප් එක දාගත්තම හරිම අපිට ළඟ පාර පෙන්නනවා. හරිම ලේසි යන්න. දැන් 7ට කිට්ටුයි වෙලා මං හිතන්නේ. අන්තරම සාමාන්‍යයෙන් කඩවල් වහලන්නේ. අපි පැත්තෙන් කඩවල් වහලා මේ වගේ වෙලාවට කෑම කඩ නැහැ. ඉතින් අපි මේ කඩේට ගියා. මේ කඩේ මාරු පිසුදුයි කෑම රසයි. ඉතින් පාන්දර ඕනම දෙයක් තියෙන බත් පවක් තියෙනවා. ඉතින් විචේරත්න කියලා තමයි නම. ඔයාලත් යනවා මේ කඩෙන් කෑම කන්න. පිරිසිදු හරිම රසට කෑම ටික කන්න පුළුවන්. එහෙම මේන් රෝඩ් එක ගියාම ඔන්න අතුරු පාරක් හම්බෙනවා. මේ පාර තමයි දේවාලේ තියෙන්නේ. චූරි බෝඩ් එකක් හදන ගලේ දේවාලේ කියලා. පාකින් තියෙනවා. එතන පෙවුනේ ඉස්සෙල්ලා එතන පාකින් එකේ වාහන දාලා මෙන්න මේ පාරේ යන්න ඕන. උදේ පාන්දර 6ට තමයි මේ දේවාලේ අරින්නේ. මිනිස්සුන්ට යන්න දේවාලේ අරින්නේ. 6 ඉඳන් දවල් 12 වෙනකන් තමයි ඔන්ලයින් ටයිම් එක පෙන්නන්නේ. ඔයාලා යනවා 6 වෙනකොට මේ යන්න බලාගෙන යන්න. මොකද අපි යනකොට සෑහෙන සෙනගක් ඉඳියා 7යි ගානටත්. මොකද අද සෙනසුරාදා දවසක් මේ කිඹුර දවස් වලට බදාද සෙනසුරාදා කියන දවස් වලට සෑහෙනම සෙනගක් ඉන්නවලු. මේ බලන්න අඩි 50ක විතර වගේ උස පිළිමයක් තමයි හදන්නේ. මාරම ලස්සන. ඔන්න ඉතින් අපි ඒ දේවාලයට මම පළවෙනි වතාවට තමයි මේ තැනට ආවේ. මාරම ලස්සන. හිතට මාරම සැනසීමක් දැනෙන්නේ. ගොඩාක් අය මෙතන විශ්වාසයෙන් යන තැනක්. ඒකට ගියාම අපි වුණ ඉඳපු මිනිස්සුන්ගේ ඉතින් අවශ්‍ය කරන හැම බඩුවක්ම ගන්න. මෙතන දෙපැත්තේ කඩවල් තියෙනවා. මාළු පොල් දෙල් හැම දෙයක්ම අවශ්‍ය දෙයක්ම ගන්න වලට පුළුවන්. යන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලත් බලන්න. ගොඩක් හොඳ තැනක් කියලා මම විශ්වාස කරනවා. ගොඩක් අය යන හොයන තැනක් නිසා තමයි අද මම මේ vlog එක ඔයාලට ගේන්න හිතුවේ. උදව්වක් වෙයි කියලා හිතලා. තවත් vlog එකකින් හම්බ වෙනකන් අදට මං කියනවා.